සබහා ධර්මයේ පවතිනා වූ ජීව සහ අජීව වස්තුන් පිළිබඳව ගොඩනගාගත්ත එක රාශී කරගත්ත දැනුම් සම්භාරයක් තියෙනවා. ඒ දැනුම් විවිධාකාරයේ විෂයන් වලට ගොනු වෙලා වර්ගීකරණයට ලක් වෙලා තියෙනවා. අපි ගත්තොත් එහෙම සාමාන්‍යයෙන් ආංගික වර්ගීකරණයක් තමයි මේ ස්වභාවික විද්‍යාව සහ සමාජ විද්‍යාවන් කියලා කියන්නේ. ස්වභාවික විද්‍යාව කියලා කියන්නේ සබහා ධර්මයේ පිළිබඳ හදාගන්න. මිනිසාගේ මෙදිහත් වීමක් නැතුව ඉබේ හට ගන්නා වූ ග්‍රහ වස්තු, රුක්ෂලතා, ඉරු සඳු, වාතය වගේ දේවල් හදාරන විද්‍යාව අපි ගන්න ස්වභාවික විද්‍යාව විදියට. සමාජ විද්‍යාව විදියට අපි ගන්නවා මිනිසා හා මිනිසාගේ සමන්විත, මිනිසා හේතු වෙලා මිනිසා මුල් වෙලා හටගන්න විෂයන් අපි ගන්නවා මොන විද්‍යාව විදියටද? සමාජ විද්‍යාව විදියට. එතකොට මේ ස්වභාවික විද්‍යාව සහ සමාජ විද්‍යාව වර්ගීකරණයේ මත පදනම් වෙලා විශේෂයෙන්ම කාල් පොප, කාල් හෙම්පල් වගේ කට්ටිය විද්‍යාව සහ විද්‍යා නොවන ශාස්ත්‍ර වර්ගීකරණය කරනවා. සාමාන්‍ය කාල් පොප කියන කෙනා විද්‍යාත්මක විෂයක් ලෙස සැලකන්නේ ආනුභූතික පරීක්ෂණ මත අසත්‍යකරණය කරන්න පුළුවන් දැනුම් සම්භාරයක් තියෙනවා නම් ඒක විද්‍යාවක් ලෙස තමයි ඔය කාල් පොප කියන කෙනා සැලකන්නේ. එතකොට එයාගේ නිර්වචනීය දිහා බැලුවම විද්‍යාව සහ විද්‍යා නොවන වර්ගීකරණයකට ගන්නකොට ස්වභාවික විද්‍යාවන්සේ අපිට ගන්න පුළුවන්. ඒ කියන්නේ ආනුභූතික පරීක්ෂණ මත පංචේන්ද්‍රිය පදනම් කරගත්ත පරීක්ෂණ, රසායනාගාර පරීක්ෂණ කරලා කරුණු තහවුරු කිරීමේ හැකියාවක් මේ ස්වභාවික විද්‍යා ප්‍රපංචයන් වල තියෙනවා. ඒතර සමාජ විද්‍යා ප්‍රපංචයන් තුළ එහෙම තියෙන අවස්ථා තියෙනවා, නැති අවස්ථා තියෙනවා. මේ කාරණාව පැහැදිලි කරන්න විශේෂ හේතුව තමයි මනෝවිද්‍යාව කියන විෂය විද්‍යාව. ඒ කියන්නේ මනෝවිද්‍යාව කියන විෂයෙත් පොපගේ මිම්මට අනුව විද්‍යාත්මක ලක්ෂණ තියෙනවා. ඒ නිසා අපි පොදුවේම ගන්නවා මනෝවිද්‍යාව විද්‍යාත්මක මෙන්ම විද්‍යාව නොවන සමහර කරුණු කාරණා මේ මනෝවිද්‍යාව විෂය තුළ තියෙනවා. මනෝවිද්‍යාව විද්‍යාවක් කියලා කියන්න තියෙන කාරණාවල තියෙන ප්‍රධානම කාරණාව තමයි මිනිසාගේ මනස පිළිබඳ කරන චර්යා පිළිබඳ කරන හැදෑරීම් වලදී මිනිසාට කිසියම් ගැටලුවක් මතුවුනහම අපි බලනවා මේ ගැටලුවට මුල් වෙච්ච චර්යාවට මුල් වෙච්ච භෞතික රසායනික ඉන්ද්‍රිය පද්ධතිය තුල ගැටලුවක් තියෙද කියලා. ඒක මොළේ වෙන්න පුළුවන්, මනස වෙන්න පුළුවන්, ස්නායු පද්ධතිය වෙන්න පුළුවන්, හෝමෝන වල වෙන්න පුළුවන්. මෙන්න මේ හැදෑරීම් කරන විශේෂයෙන් මනෝ වෛද්‍යවරු තමයි මෙන්න මේ හැදෑරීම් සිද්ධ කරන්නේ. එතකොට අර මානසික චර්යාත්මක ගැටලුක හේතු වෙච්ච ආංග ස්වභාවික තත්ත්වයන් බලපාලා තියෙද කියලා බලනවා. මේකට හොඳම උදාහරණයක් තමයි 1879 දී ලිප්සික් කියන සරසවි ජර්මනියේ ප්‍රථම සම්ප්‍රේෂණාගාරයේ විලියම් මොනට් කියන කෙනා නිර්මාණය කරනවා. මේ මනෝවිද්‍යාව විද්‍යාත්මක තලයට ගේන්න මනෝවිද්‍යාව සුවිශේෂී තලයකට අරන් ඇවිල්ලා මනස හා චර්යා විද්‍යාත්මක පරීක්ෂණ මත හදාරන්න පුළුවන් කියලා රසායනාගාරයක් හදලා ලෝකේ ලොකු වෙනසක් කරා මේ චර්යාවාදී මනෝවිද්‍යාඥයෝ සෙට් එක. එතකොට දැන් අපිට තේරෙන දෙයක් තමයි එහෙනම් මනෝවිද්‍යාව පරීක්ෂණාගාර තුල හදාරනවා දැන්. මේක පටන් ගත්තේ 1800 ගණන් වල. එහෙනම් දැන් අපිට පේන කාරණාවක් තමයි මේක වර්තමානයේ ඉතා සංකීර්ණ මට්ටමේ සම්ප්‍රේෂණාගාර වල චර්යාත්මක සහ මානසික චර්යා පිළිබඳ අධ්‍යයනයන් සිද්ධ කරනවා. තව සුවිශේෂී කාරණාවක් තමයි මේ මනෝවිද්‍යාව විද්‍යාවක් කියන කාරණාවකට එක හේතුවක් තමයි චර්යාවාදී මනෝවිද්‍යාඥයන්ගේ පරීක්ෂණ. මේ චර්යාවාදී මනෝවිද්‍යාඥයන් බොහෝ විට මනස හා චර්යා පිළිබඳ කර විශේෂයෙන්ම තොණ්ඩයික් සහ ස්කිනර්ලා කරපු පරීක්ෂණ ඇත්තටම විද්‍යාත්මක පරීක්ෂණ. ඒවා තුලින් අපිට ආනුභූතික ප්‍රත්‍යක්ෂයට හසු කරගන්න පුළුවන් හැකි පරීක්ෂණ තමයි ඔවුන් කළේ. විශේෂයෙන්ම අපි දන්නවා සම්භාව්‍ය ආරෝපණ න්‍යාය පැවලෝගේ අපි ගත්තොත් ස්කිනර්ගේ තියරිය සම්බන්ධව අපි දන්න උපස්තම්භන න්‍යාය කියන කාරණාව මේවා අපිට ආනුභූතිකව පරීක්ෂණ කරලා තහවුරු කරගන්න පුළුවන් කාරණාවන් බවට පත් වෙනවා. එතකොට හැබැයි මේ මනෝවිද්‍යාව තුළ මෙන්න මේ කියන කාරණා නිසා දැන් අපි සාමාන්‍යයෙන් ගත්තොත් එහෙනම් ওই මානසික හා චර්යාත්මක ගැටලු මතුවුනහම ඖෂධීය ප්‍රතිකාර වලට අපි යනවා. ඒ කියන්නේ අපේ ශරීරයේ තියෙන සමහර හෝමෝන සහ ඒ කියන්නේ රසායනික වෙනස්කම් වලට මොළයේ තියෙන සමහර වෙනස්කම් වලට ඖෂධීය ප්‍රතිකාර කරන්න සිද්ධ වෙනවා. අපි සාමාන්‍යයෙන් ගත්තොත් සාම්ප්‍රදායිකව මනෝවිද්‍යාවල කරපු අර්ථකථනවල සයිකෝසිය සහ නියුරෝසිය කියලා මානසික රෝග වර්ගීකරණය කරා. ඒ කියන්නේ සාමාන්‍ය සයිකෝසිය කියලා ඒගොල්ලෝ ඒ කාලේ අර්ථකථනය කරේ මානසික රෝග කියලා. නියුරෝසි කියලා අර්ථකථනය මානසික අක්‍රමතා කියන කාරණාව. ඒ කාලේදී වර්ගීකරණයේ තුලදී මානසික රෝග සඳහා ඖෂධීය ප්‍රතිකාර ලබා දෙන්න ඕන කියලා වෙන් කරලා ඒ සඳහා ප්‍රතිකාර ලබා දුන්නා. ඒතර මානසික රෝග මානසික අක්‍රමතා සඳහා මනෝ උපදේශනීය වගේ දේවල් පාවිච්චි කරලා උපදේශනය කරන්න නැත්නම් ගැටලු निराකරණය කරන්න පුළුවන් කියලා කිව්වා. ඒ විශේෂ තමයි මේ මානසික රෝග ඇති වෙච්ච කට්ටිය සම්පූර්ණම යථාර්ථයේ ඈත් වෙලා තියෙන්නේ.
ඔවුන්ට ලෝකේ යථාර්ථය හඳුනගන්න කිසිසේත්ම හැකියාවක් නැහැ. ඒක භෞතික රසායනික වෙනසක් නිසා වෙන. ඔවුන් යථාර්ථයෙන් ඈත් වෙලා. ඒ නිසා ඔවුන් යථාර්ථයට ඉස්සෙල්ලා පීවි 100ට ගේන්න ඕනේ. නිසා ඖෂධි ප්‍රතිකාර ලබා දීම සිද්ධ වෙන. මේක ඊට වඩා සංකීර්ණයි. මේ කාරණා මම මෙච්චර සරලව පැහැදිලි කරාට නියුරෝසී කියන කෑල්ලේදී ඔහු යථාර්ථය තුල ඉන්නවා. ඔහු යථාර්ථය තුල ඉන්න නිසා මනෝපදේශනය තුලින් ඔහුව යම් ප්‍රමාණයක නැත්නම් ඔහු සුව තත්ත්වයට හරව ගන්න පුළුවන්. හැබැයි අපි දැනගන්න ඕන සුවිශේෂී කාරණාවක් තමයි ගොඩක් දුරට කියන්නේ මානසික අක්‍රමතාවයක් තමයි රෝගයක් බවට පරිවර්තනය වෙන්නේ. ඒතර මානසික අක්‍රමතාවයක් රෝගයක් බවට පරිවර්තන වෙනවා වගේ මතක තියාගන්න කාරණාවක් තමයි අපේ ඥාන සාධක. අපේ ඥාන සාධක ඒ කියන්නේ මානසික අක්‍රමතාවයක් රෝගයක් නොවි සමහරට කෙලින්ම රෝගකාරී තත්ත්වයක් බවට පත් වෙන්න පුළුවන් ඥාන සාධක නිසා. හැබැයි මෙන්න මේ කාරණා නිසා මනෝවිද්‍යාවතන විද්‍යාත්මක භාවය පිළිබඳව වෙච්ච සාකච්ඡාව නිසා මනෝවිද්‍යාව විද්‍යාවක් ලෙස ගන්න. හැබැයි සාම්ප්‍රදායික අපි කියව වර්ගීකරණ සයිකෝසිස් සහ නියුරෝසිස් එක දැන් භාවිතා වෙන්නේ නැහැ. අපි සාමාන්‍යයෙන් ගත්තොත් එහෙම DSM-4 කියන අපේ මානසික රෝග විනිශ්චයේදී සහ ලෝක මානසික සෞඛ්‍ය සංවිධානය විසින් අපිට හඳුන්වා දීලා තියෙන ICD-11 කියන වර්ගීකරණයේදී නැත්නම් රෝග මානසික රෝග සහ සීලෝමාකාර රෝග වෛද්‍ය තත්ත්වයන් සහ රෝග පිළිබඳව කතා කරන වර්ගීකරණය තුළ මේක දැන් සාකච්ඡා වෙන්නේ නැහැ. දැන් ඊට සංකීර්ණ මට්ටමට රෝග විනිශ්චය කරලා මානසික ගැටලු හඳුනගෙන භෞතික රසායනික දේවල් නිශ්චයාකාරව හඳුනගෙන ඒවා නියමාකාරී වර්ගීකරණයක් දැන් නූතනයේ තියෙන මනෝවිද්‍යාව. ඒ නිසා විද්‍යාත්මක මට්ටමේ එකක්. ඒ නිසා අපි පැහැදිලිවම මනෝවිද්‍යාව කියන විෂය අපේ ජීවිතේ කොටසක් කරගන්න ඕන. මනෝවිද්‍යාව කියන විෂය තුලින් කතා කරන්නේ පුජ්‍යලයාගේ මානසික සාචාර්යාත්මක න්‍යායාත්මක පසුබිම. ඒ සඳහා මේ ප්‍රශ්න වලින් ගැටළු निराකරණය වීම සඳහා මඟ පෙන්වන්නේ මනෝ උපදේශනයේ තුලින්.